මේ දවස්වල ලංකාවේ මෙන්ම මුළු ලෝකේ පුරාම මිනිස්සුන්ගේ ආදරේ දිනාගත් කෙනෙක් තමයි ආලෝක කියන්නේ. ඉතින් මේ ආලෝක කියන සුනකයා ඉන්දියාවේ ඉපදෙන කන්න බොන්නවත් හරි හැටි නැතුව ඉතාම දුෂ්කර ජීවිතයක් ගෙවපු සුනකෙක්. ඉතින් මේ ආලෝකගේ කතාව පටන් ගන්නේ වියට්නාම් ඇමරිකානු ස්වාමීන් වහන්සේලා පිරිසක් ඉන්දියාවේ සාම ගමනකට සහභාගී වීමෙන්. මේ ගමනේ ආරම්භයේ පටන් අවසානය දක්වාම අපේ කතානායකයා වන ආලෝක ස්වාමීන් වහන්සේලා සමග ගමන් කරනවා. හැබැයි මේ ආලෝකට මේ පාගමනේදී මුහුණ දෙන්න උනේ නම් සුළුපටු කරදරවලට නෙවෙයි. ඉතින් මේ පාගමනේදී ආලෝකට විවිධ සුනකයන්ගේ ප්‍රහාර පවා ඉල්ල වුණා. ඒ වගේම ගමන අතරමඟදී ආලෝක රිය අනතුරු කිහිපයකටම ලක් වෙනවා. එතනදී බරපතල ලෙස රෝගාතුරත් වෙනවා. හැබැයි ආලෝක නෙවෙයි නවතින්නේ. ආලෝක ගමන පුරාවටම සැතපුම් සියවාණක් කොහොම හරි අත් නොහැර භික්ෂූන් වහන්සේලා සමග මේ සාමපා ගමන යනවා. සංසාරේ ආපු පුරුද්දක් වගේ භික්ෂූන් වහන්සේලා එක්කම ආපු ආලෝකගේ ධෛර්යය දැක්ම උන්වහන්සේලා ආලෝකව තියාගන්න තියෙන්නේ කරනවා. පාගමන අවසානයේ ඉන්දියාවේ වීදිවල අනේක දුක්ඛිනමින් සිටි ආලෝකට ස්වාමීන් වහන්සේලා සමග ඇමරිකාවට යන්න අවස්ථාවක් ලැබෙනවා. හැබැයි ඇමරිකාවට යන එක ලේසි නෑ. මුලින්ම ආලෝකට තායිලන්තයට යන්න සිද්ධ වෙනවා. තායිලන්තයේ ඉඳන් ඇමරිකාවට ඇතුල් වීමට අවශ්‍ය වෛද්‍ය පරීක්ෂණ කරලා කාර්යයක් නිරෝධායනයක් කළා. එහෙම තමයි ආලෝකට ඇමරිකාවට යන්න වෙන්නේ. ඉන්දියාවේදී සිටියේදී වූ අනතුරු නිසා ඇති වූ ආබාධයක් හේතුවෙන් 2026 ජනවාරි මාසයේ මුලදී දකුණු කැරොලිනාවේදී දණහිසේ ශල්‍ය කර්මයකට ලක් වෙන්නත් ආලෝකයට සිදු වුණා. කෙසේ වුණත් පෙබරවාරි මාස සිදු වූ පාගමනයේදී අවසන් පියවර කිහිපය හෝ භික්ෂුන් වහන්සේලා සමග යාමට ඔහුට අවස්ථාව ලැබුණා. ඉන්දියාවේ තායිලන්තයේ වගේම ඇමරිකාවේ සාමපාගමනවලට එකතු වුන් ආලෝක දැන් ඉන්නේ ලංකාවේ සාමපාගමනවල සහභාගී වෙලා. ලංකාවට ආවෙත් හරි උජාරුවට ප්ලේන් එකේ ඉස්සරහ සීට් එකක ඉඳගෙන. සාමාන්‍ය සුනකෙකුට එහෙම එන්න අවස්ථාවක් හම්බෙන්නේ නැහැ. ලගේජ් එකේ තමයි ගොඩක් රාට එන්න වෙන්නේ. 28 වෙනිදා දක්වා දිවෙන මේ සාමපාගමනයේදී අපිටත් ආලෝකව දැක ගන්න පුළුවන්. කෙසේ වුණත් ආලෝක මිනිසුන් අපට ලොකු පණිවිඩයක් කියලා දෙනවා. ඒ තමයි අදිෂ්ඨානයේ තියනවා ඒ වෙනුවෙන් කැප වෙනවා ලෝකේ මොන තැනක හෝ මොන මට්ටමක ඉඳලා ලෝකේ ඉහළම තැනකට යන්න පුළුවන් කියන එක. ඒ වගේම සාමයේ අවිහිංසාවාදයේ පණිවිඩය අර ලෝකේ පුරාම ආලෝකට තවත් චිරාත් කාලයක් මේ ගමනේ යාමක ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඉතින් මේ වගේ වීඩියෝ ඉදිරියේදී නැරඹීමට Today YouTube channel subscribe කර තියාගන්න අමතක කරන්න එපා.